Sandwich marketing ini saat terang ini tak galau lagi ya. Sandwich marketing saat ini. තාව නැතුව ඔයගොල්ලන්ට ආයි වැඩ කරන්න බෑ. හරිද? එහෙම ඔයගොල්ලෝ මේ අද මේක කරගත්තේ නැත්නම් ආයි ඔයාලට යන්න වෙන නුකේ කොට ගිහිල්ලා තමන්ගේ පෞද්ගලික විදිහේ මේක කරගෙන එනකම් ඔයගොල්ලන්ට ගමන් වාර ලැබෙන්නේ නැහැ. මේ නොමිලේ හම්බෙන අවස්ථාව මේක කරගන්න. අනිත් අයටත් දැනුවත් කරන්න. මේ වාර්තාව නැතුව ආයි ඔයගොල්ලන්ට බස් එකේ වැඩ කරන්න බෑ. ධාවනය කරන්න දෙන්නේ නැහැ. අද විතරයි. අද කවද්ද අද 7නේ 8 9 10 දවස් තුන දෙන ඕගොල්ලෝට chance එක කියන්නේ කරගන්න බැරි වෙච්ච එකට පරිශ්‍රේ පවත්ත රුපියල් 10ක් ගන්න ආයෙ චෙක් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඒ 11 දින චෙක් කරනවා. වෛද්‍ය සාතික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් බස් එකෙන් බස් එකට යවනවානේ. මේ අද ලබා දෙන වාර්තාව තියෙන්න ඕන පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් කළා මේව පරීක්ෂා කරනවා. 11 වෙනිදා පස්සේ. ඒකත් දැනුවත් වෙන්න. ඒ නිසා දුවන්න හම්බෙන්නේ නැහැ කාටවත් ඒ ටික නැතුව. බස් එක ළඟම කවුරුද? කවුද රියදුරුද? අන්දස්තර. අර අද රෙජිස්ටර් වුණා දෙයක් තුයි. ජයරත්න. මොකද නැත්තම් ඉඳලා මෙතන ඉන්න ඔතනින් අහන්න ටයිම් එක මෙයාලට කීයද යන්න තියෙන්නේ කොහමයි ආයි දැන් කියලා ඉක්මනට මොන විනාඩි 5ක් ගෑනේ දෙන්නේ අයිඩි කාඩ් ලැබුණේ තේ ඉන්නත් තව මේක දුන්නේ නැහැ රුපියල් දීපුවයි ගන්න අපව තුලා මේ ලයිසන් එක රිලීස් කරා. අද දවසේ අපි බස්නාහිර පළාත තුල සේවය දෙන බස් රථ පෞද්ගලික බස් රථවල සේවය දෙන කොන්දොස්තර යෙදුරු මහතුන්ගේ මද්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ අපි මේ 13 වෙනි බස් නැවතුම් බලේ තමයි අද දවසේ මේ හෝමාගම බස් නැවතුම් බල ආශ්‍රිතව මේ පරීක්ෂණ කටයුතු කරන්නේ. ඒතකොට මේ දක්වා අපි බස් නැවතුම් පොළ 12ක් ආශ්‍රිතව කරලා තිනවා. එකෙන් රියදුරු කොන්දොස්තර මහතුන් 2000කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කරලා මේ වෙනකොට 150කට යම් වැඩි පිරිසක් පොසිටිව් එහෙම නැත්නම් ඔවුන් මද්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු කරගෙන තියෙනවා. මේ කාර්යය අපි කරන්නේ වාහන අමාත්‍යාංශය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහාධිකාරී ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් අද දවසේ හෝමාගම ඇත්තටම විශේෂයෙන්ම හෝමාගමදී මේ පෞද්ගලික බස් රථවීරයන්ගේ සංගමේ සභාපතිතුමාගේ කාර්ය මණ්ඩලය අපිට මේකට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම මේකට බස් රථ හිමියෝ සහ බස් රථ සේවකයින් ගත්තාම ලොකු කැමැත්තක් දක්වනවා. මොකද මේක පොදුවේ ගත්තාම සමාජයේ මතයක් පැතිරලා තියෙනවා මේ බස් රථ කොන්දොස්තර රියදුරු මහතුරු කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය කියලා. නමුත් ඇත්තටම මේකේ යම් කිසි සුළු පිරිසක් විතරයි භාවිතා කරන්නේ. නමුත් පොදුවේ සියලුම දෙනාට ඒකේ අපවාදයේ විඳින්න වෙලා තියෙනවා. ඒක නිසා බොහෝ මේ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන සේවක මහතුන් මේකට ලොකු කැමැත්තකින් මේකට සහභාගී වෙනවා. ඉතින් අද දවසේ අපි මේ හෝමාගම බස් පර්යාන්තය ආශ්‍රිතව 250 300ක් පිරිසක් පමණ පරීක්ෂාවට ලක් කිරීමේ අදහස් කරනවා. මේ වෙනකොට යම් කිසි පිරිසක් 5ක 6ක වගේ පිරිසක් පොසිටිව් නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතා කර බවට තහවුරු වෙලා තියෙනවා මේ වෙනකොට. ඊට පස්සේ පොසිටිව් උනේ නොවන පිරිසකට මොකද ඔබතුමාලා ගන්න පියවර?
ප්‍රතිදිව ඒ කියන්නේ මද්‍රව්‍ය පානය කළ බවට සහ නොකළ බවට පානය මද්‍රව්‍ය පානය කර බවට තහවුරු වෙන අය පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කරනවා. ඊට අමතරව අධිකරණයෙන් ලැබෙන තීන්දුවත් එක්ක ඊට පසුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විදියට ඔවුන්ට එරෙහිව අවශ්‍ය න්‍යායපූර්වක කටයුතු කරනවා. දැන් යම් හේකින් මේ පරීක්ෂණයට ඉදිරිපත් වන මගහැරෙන හේතු කොන්දස්තරවල ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒ අයට මොකද? ඔව් පැහැදිලිවම සමහර බස් රථවල සේවක මහතුන් මේ අවස්ථාවේ මගහැරලා ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඔවුන්ට දින දෙකක කාලයක් ලබා දෙනවා. දින දෙක කාලය තුළ ඔවුන් නුගේගොඩ හිටි ජාතික ප්‍රවාහන මධ්‍යස්ථානට ගිහිල්ලා වජ්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා එතනින් තමන්ගේ වාර්තාව අරගෙන එන්න ඕනේ. වාර්තාව අරගෙන ආවොත් විතරයි අපි නැවත බස් රථයේ සේවය දෙන්න උන්ට අවස්ථාව සලසා දෙන්නේ. මොන මේ හේතුවකින්වත් රැකියාව ලබා දෙන්නේ නැහැ. නෑ මේ පරීක්ෂාවට ලක් නොවන කිසිම කෙනෙකුට නැවත බස් රථයක රැකියාව කරන්න අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ. සර් මෙහෙම තොරතුරක් වාර්තා වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණ වශයෙන් හෝමගම පරීක්ෂා කරනවා. මෙතන සේවය කරපු අය වෙනත් පරියන්තයකට ගිහලා එහි සේවය කරනවා. ඒකට අන්නේ ඉතින් තොරතුරක් වාර්තා වෙනවා. ඔව් අපිට එහෙම වුණොත් පුළුවන්. මොකද අපේ ළඟ අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒක අනිත් පරියන්ත වලට දැනුම් දෙන්න පුළුවන්. මේ වගේ මෙහෙම එන අයට වැඩ ලබා දෙන්න එපා කියන එක තමන්ගේ වාර්තාව නැතුව. අවසාන වශයෙන් මොකද කියන්නේ? ඇත්තටම මම හිතන්නේ මේක ඉතාමත් හොඳ වැඩක්. විශේෂයෙන්ම අපි මේක ප්‍රවාහන අමාත්‍යාංශයේ වගේ ජාතික වෛද්‍ය ආයතනයට මේක ස්තුතිවන්ත වෙනවා. මොකද මේක එක පැත්තකින් බස් රථ රියදුරු කොන්දොස්තර මහත්තුරුන්ට තමන්ගේ ආත්ම ගරුත්වයේ අභිමානය තියාගෙන රැකියාව කරන්න අවස්ථාව සැලසෙන එකක්. ඒ නිසා මේක මම හිතන්නේ දිගින් දිගටම අපි දැන් අද උදේ මම වෛද්‍ය ආයතනයේ සභාපතිතුමන්ගේ කතා කරලා එතුමාගේ අදහසක් තියෙනවා මේක කොළඹින් බස්නාහිර පළාතෙන් බැහැරව ඉදිරියේදී අනිත් පළාත් වලටත් අරගෙන යන්න ඕන කියන එක. ඇත්තටම මේ වැඩේ හොඳ දෙයක්. මේ අද මං හෝමාගම පිටකොටු 138 මේ බස් එක රියදුරු මහත්තයෙක් අද නුගේගොඩ වෛද්‍ය ආයතනයෙන් ඇවිල්ලා මේ සියලුම ඩ්‍රයිවර්ලා කොන්ඩක්ටර් මහත්තුරු මේ අද චෙක් කරා මේ මද්‍රව්‍ය පානය කරලා ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒක ඇත්තටම හොඳ වැඩක්. මේ මොකෝ මගී ප්‍රවාහනයේදී ඒ වගේ දෙයක් කර තිබුණොත් යන ජනතාවයි ඔක්කොම අමාරුවේ වැටෙන වැඩන්නේ. ඒ නිසා අද මේ කරන කාර්යය ඇත්තටම මම හොඳයි කියලා කියනවා. ඉතින් මේ දැන් සියලුම අපේ ඩ්‍රයිවර්ලා කොන්දස්තර මහත්තුරු මේකට සහභාගී වෙලා ඉන්නවා. දැනට කිසි කෙනෙක් පොසිටිව් වුණේ නැහැ. මේ ඇත්තටම වැඩේ හොඳයි. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් හෝමාගම පොලිසියත් ඒකාබද්ධ බස් හිමියන්ගේ සංගමයත් ඒකාබද්ධ වෙලා දැනට මේ රටේ පවතින මගී ප්‍රවාහන බස් රථවල වැඩ කරන රියදුරෝ සහ කොන්දොස්තරවරු මේ එක එක ජාතිය මද්‍රව්‍ය පාවිච්චි කරලා සේවය කරනවා කියලා රට පුරාම ලොකු ආందోලනාත්මක කතාවක් තියෙනවා. ඒක නිසා අපි ඒකට මේ උත්තරයක් ඇටියට අපේ සියලුම වැඩ කරන සේවකයින්ව අද මේ වගේ මේ පරීක්ෂණයකට ලක් කරලා ඒ කට්ටියට සහතිකයක් අරන් දෙනවා. එහෙම දෙයක් ඇඟේ නැහැ. මේ වැඩ කරන කට්ටිය පාවිච්චි කරන්නේ නැතුව පාවිච්චි කරන කෙනෙක් හිටියොත් ඒ කට්ටියට නීතියෙන් දඬුවම් දෙනවා. මේ රස්සාව කරන්න බෑ. මොකද මගීන්ගේ සුව පහසුවයි ආරක්ෂාවයි සියල්ලම බස් හිමියට අපේ අතේ තියෙන වගකීමක්. ඒක නිසා අපි මැදිහත් වෙලා මේ කාර්යය කරගෙන යනවා. මේ ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් අපේ බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරී සභාපතිතුමාටත් හෝමාගම පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ අපේ බස් හිමියන්ටත් මෙවැනි කාර්යයක් කිරීමට සහයෝගය දක්වලා මේ රටේ ඉන්න මගේ ජනතාවට සුවපහසු සේවයක් ලබා දීමට මේ අපකැපවීමට. ඔබතුමා සභාපතිත්ව කරන හෝමගම බස් සංගමයට අදාළ සේවකයන්ගේ පූර්ණ සහයෝගය මේ අවස්ථාවේ ලැබිලා. ඔව් ඉතින් එහෙම ලැබෙන්න බෑ කාගවත් විරෝධයක් නැහැ. ඉතින් විරෝධයක් ඇති මේ දේවල් කරන අය ඉන්නවනේ. නමුත් අනිත් කිසි කෙනෙක් එහෙම විරෝධයක් නැහැ. හැමදේනම වුමනාවෙන් ගිහලා තමන්ගේ මේ පරීක්ෂණයේ කටයුතු වලට සහභාගී වෙනවා. එහෙම ගැටලුවක් නැහැ. මේ සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න තියෙන මොකක්ද අවසන්? නෑ ඇත්තටම මේක මට නම් කියන්න තියෙන මමත් දැන් අවුරුදු 30ක් විතර මේ බස් සේවයේ ඉන්නවා. ඉතින් ඇත්තටම මේ මුදල් අත ගෑවෙනවා වැඩිකමට මිනිස්සු මේ එක එක ආයතා දේවල් වලට යොමු වෙලා තියෙන. ඉතින් මේ වගේ ක්‍රම දිගින් දිගට මේ අද කළා නවත්තන්න නෙමෙයි අඩුම ගානේ මාසයකට සැරයක්වත් මේක කරන්න ඕනේ. එතකොට මේ පුළුවන් කට්ටිය මේ ශේත්‍රයේ රැඳෙනවා බැරි කට්ටිය අයින් වෙනවා. මේ හොඳ සේවාවක් කරන්න පුළුවන් වෙනවා අපිට මේ මගේ ජනතාවට. උත්තරවරයෙක් කැටියට මේ කරන පරීක්ෂා පිළිබඳව මොකද ඔබතුමා ගන්න? මම කියන්නේ මේක හිතා හොඳ වැඩක්. මේක හොඳ වැඩක්. එතකොට කරන්න පුළුවන් කොන්දස්තරලා ඉඳී නැති අය මෙව්ව වෙයි. මේක වෙලා තින්නේ මේක අර මාසෙන් මාසෙ හරි මේක චෙක් කරනවා නම් ඒක හිටිය ගමන් චෙක් කරන්න ඕනද? නැතුව මහත්මයා මේක කරලා මේගොල්ලෝ අද කට්ටි පයින්නවා කට්ටියක් ඉන්නවා.
හෙට පායිලා ආයි ආයිලා වැඩ කරනවා. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. මේක මේ අනිවාර්යෙන් මේ විදිහට මාසෙක එකපාරක් මෙහෙම චෙක් කරනවා නම් ඒතකොට මත්ද්‍රව්‍යයට බැහැ වෙන්නේ නැහැ. අපි වුණත් දැන් මේවා එනවා මං කියන්නේ ඉතින් හොඳ වැඩක්. අපි උදේ ඇවිල්ලා රට වැඩ ගාලා ඒ දේ කරගත්තා. දැන් අනිත් අය හැංගෙනවා. ඒකයි හැංගෙන පිටසක් තියෙනවා. ඉන්න අනන්ත ඉන්න ආරංචි කී ගමන් එන්නේ නැහැ. ඉතින් මාරු වුණා. මට කියන්න දෙන්නේ එච්චර තමයි. ඇත්තටම මේ වගේ ක්‍රියාවක් මීට කලින් පටන් ගන්න දෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය එතකොට පොලිසිය ප්‍රවාහන අධිකාරිය එක්ව මේ කරන ක්‍රියාව බොහොම හොඳ ක්‍රියාවක්. අද මේ වගේ දවස් වල මේ දිනෙන් දින රියානතුරුයි අරවයි මේවා නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය මේ බොහෝ පහළට වැටලා තියෙනවා. මේ කරන ක්‍රියාවෙන් බොහොම ආදර්ශයට ගන්න පුළුවන් මේ පිරිසත් තෝරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ අද සිද්ධ කරන වැඩපිළිවෙල බොහොම හොඳයි. ලංකාව වටේම යන තරමටම හොඳයි. මීට ඉස්සෙල්ලා කලින් කරන්න තිබුණ වැඩපිළිවෙල ප්‍රවාහන අධිකාරියයි පොලිසියයි එකතු වෙලා කරන මේ වැඩපිළිවෙල බොහොම හොඳයි. දිගින් දිගටම කරගෙන යන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. 690 කඩුවෙල 697 කඩුවෙල හෝමගම බස් මාර්ගයේ ධාවනය කරන ඒ බස් මාර්ගයේ සේවකයන්ගේ අද සියලු දෙනා පැමිණියද මේ අවස්ථාවේ? ඔව් මේ අවස්ථාවේදී පැමිණිලා ඔක්කොම චෙක් කරන්න දැන්. කවුරු මගහැරියේ නෑ මගහැරියේ නෑ මොකද? ඈ? නෑ. බොහොම හොඳයි. වැඩපිළිවෙල ගැන බොහොම හොඳයි. මගේ අදහස නම් මේ අද මම මේ පුද්ගලික බස් සංගමේ මගේ බස් හිමියෙක් වශයෙන් මේ වැඩේ හරි හොඳයි. මේ වගේ වැඩ දිගටම පවත්වන්න මොකද එතකොට හොඳ සමාජයක් අපිට හැදෙනවා. නරක සමාජය ඉවතර ගිහිල්ලා නැත්නම් ඒ අයම හොඳ වෙලා ආයි මෙතනට එනවා. ඒක තමයි අපිට දැනට තියෙන ගැටලුව. වෙනව නම් අපිට මොකුත් ප්‍රශ්න නැහැ. මේක හොඳ කටයුත්තක් කියලා මම මේවා කරනවා. දැන් මගේ සේවකයෝ ඔක්කොම මම මෙතනට ගෙන්නුවා. ගෙනලා ඔක්කොම ඒගොල්ලන්ව චෙක් කරන්න දැම්මා. දැන් මේ වෙනකොට කී දෙනෙක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා? දැන් මේ දෙන මගේ සේවකයෝ ටික නම් එක්කෙනෙක් දැන්ට ඉදිරිපත් වෙනවා. අනිත් අය කොළඹ ගිහිල්ලා අබු ගමන් දානවා. මේ හෝමගම බස් නාටුපලේ සම්පූර්ණ කී දෙනෙක් විතර ඉන්නවා? මොනෝ බස් නාටුපලේ අපේ හෝමගම පිටකොටු සේවකයෝ ඉන්නවා 150ක් විතර. ඒ සේරම අද මේ පරීක්ෂණයට දානවා. යොමු වෙන්නේ නැති අය මගහරින අය කට්ටිපයි නැහැ. හෙට ඉඳන් සේවය කරන්න බෑ මේ ස්ථානේ. ඒ කියන්නේ එහෙම කට්ටිපයි නැහැ ඉන්නවා. දැන්ටත් මේ 3-4 දෙනෙක් බහැලා ගිහිල්ලා තිනවා මගේ. ආරංචි වෙලා මේ අයට දැන් අද සහතිකයක් දෙනවා. මේ සහතිකේ නැතුව අපි උදේට හෙට කරන්න දෙන්නේ නැහැ. ඒ රියදුරන් දෙන්න හෙට ඉඳන්ම පටන් ගන්නවා. අද මෙතන වෛද්‍ය පරීක්ෂණයක් වෙන්නේ. ඒ ඇත්ත වශයෙන්ම මම 138 බස් එකක කොන්දස්තර වැඩේ කරන්නේ. ඇත්තටම මේක ඔයිට ඉස්සෙල්ලා කරන්න තිබුණ දැන් මේ දැන් කරන්නේ ඇත්තටම මේකේ අපිට තියෙන බාරක දුර රාජකාරියක් තියෙනවා. ඒ රාජකාරිය තුල ඇත්තටම මේක ඉස්සෙල්ලා මේ මීට කලින් වුණා නම් මීට වැඩිය මේ සාර්ථකයි රාජකාරිය පහුවෙලා හරි මේක කරන්න මේ යෙදුනට ගොඩක් ස්තුති කරනවා අපේ ප්‍රවාහන වෛද්‍ය අමාත්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට. ඒ වගේම මෙතනදී নানা ආකාර අපේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන් ඇවිල්ලා ඇත්තටම මේ එක විදියට වැඩ කරනවා. ඇත්තටම මේ රාජකාරිය තුල ඒ අවශ්‍ය විදියට රාජකාරිය හරියට කරනකොට සාමාන්‍ය මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මගේ ජීවිතය අනතුරු වෙලා ලක් කරන එකට අපි බොහෝසේ විරුද්ධයි.